ගල්ෆ් යුද්ධය ආයමත් අපේ ගුවන් ගමන් වලට බලපායිද? ඉතින් මේ විදියට අපිට බලපෑමක් ඇති කරොත් මොනවද මේ තියෙන ඔප්ෂන්ස්? අපේ ෆ්ලයිට් එක කැන්සල් වුණොත්, ෆ්ලයිට් එක ඩිලේ වුණොත් මොනවද අපි කරන්න ඕන? ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ගැන. රැඳී ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. අයුබෝවන් ට්‍රැවල් ටෙස්ට් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම කිව්වා වගේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් තියෙන අලුත්ම තත්ත්වයත් එක්ක ෆ්ලයිට් කැන්සලේෂන් එකක් වෙන්න පුළුවන්ද? ෆ්ලයිට් ඩිලේස් වෙන්න පුළුවන්ද? ඉතින් අපිට මීට දවසකට විතර කලින් අපිට ඉන්ෆෝමේෂන්ස් ආවා. ආයමත් සමහර වෙලාවට මිඩල් ඊස්ට් වල තියෙන එයාර් ස්පේසස් වැහෙන්න ඉඩ තියෙනවා. සමහර ෆ්ලයිට් කැන්සල් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඩිලේස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේ නිවුස් අපිට හැම තැනින්ම ආවා. ඉතින් ඒකත් එක්කම ගොඩක් දෙනෙක් අපෙන් අහනවා, මගෙන් අහනවා ෆ්ලයිට් කැන්සල් වෙන්න පුළුවන්ද? මොනවද විස්තර තියෙන්නේ? මොනවද අලුත් අප්ඩේට්ස්? ඉතින් අන්න ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මම. සාමාන්‍යයෙන් අපිට සමහර ගුවන් සමාගම් තියෙනවා ඉන්ෆෝමේෂන් එකක් දීලා තියෙනවා. සමහරලාට ඒගොල්ලෝගේ රෑ යන ෆ්ලයිට්ස් ඒ කැන්සල් වෙලා ඒවා ඩේ ටයිම් එකට ෂෙඩියුල් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. සමහර ෆ්ලයිට් වල ඩිලේස් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම තමයි වර්ස් සිනාරියෝ එකට ආවොත් ෆ්ලයිට් කැන්සලේෂන් එකක් වුණත් වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් එහෙම වුණොත් ඔයා මොකද්ද කරන්න ඕනේ? අපි හිතමු ඔයා ටිකට් එකක් දැන් මොකද මේ පීක් ටයිම් එක නිසා ගොඩක් දෙනෙක් ටිකට් ඉෂුව කරලා ඉවරයි. යන්න ලෑස්තිලා ඉන්නේ තමන්ගේ ගම රටවල් බලා. ඉතින් අපිට ගොඩක් දෙනෙක් අහනවා ෆ්ලයිට් එක කැන්සල් වුණොත් මොකද කරන්න කියලා. ඉතින් ඒක ඔයාගේ එයාර්ලයින් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. මොකද අපි කොරෝනා කාලේ නම් ගොඩක් දේවල් දැක්කා. ෆ්ලයිට් එක කැන්සල් වුණොත් ඒගොල්ලෝ ෆ්‍රී ඔෆ් කොස්ට් චේන්ජ් කරලා දෙනවා. හැබැයි මේ සිටුේෂන් එකේදී සමහර එයාර්ලයින්ස් තියෙනවා අපිට චේන්ජ් එකක් කරන්න පුළුවන්. හැබැයි පැනල්ටි එක විතරයි ඒගොල්ලෝ වේව් ඔෆ් කරන්නේ. ඔයාට ටිකට් එක වෙනස් කරනකොට ෆෙයාර් ඩිෆරන්ස් එකක් තිබ්බොත් ඒක ගෙවන්න සිද්ධ වෙනවා. මොකද මේක පීක් ටයිම් එක නිසා සමහරවිට ඔයා චේන්ජ් කරන්න යනකොට ලොකු ගාණක් ගෙවන්න ඉඩකඩ තියෙන්න පුළුවන්. ඉතින් සමහර ගුවන් සමාගම් තියෙනවා අපිට පළවෙනි චේන්ජ් එක තනිකරම ෆ්‍රී කරගන්න පුළුවන්. ඔයාගේ සේම් කැබින් එකේ ඔයා ඉකොනොමි ක්ලාස් නෑ යන්නේ ඉකොනොමි ක්ලාස් ඒගොල්ලෝගේ අවේලබල් බුකින් එකකින් සීට් එකක ඔයාට ටිකට් එක දාලා ටිකට් එක ෆ්‍රී ඔෆ් කොස්ට් චේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ ට්‍රැවල් කරන එයාර්ලයින් එකත් එක්ක ඩබල් චෙක් කරන්න ඕන. ඔයාගේ ට්‍රැවල් ඒජන්ට් එක්ක ඩබල් චෙක් කරන්න ඕන. ඔයාගේ ෆ්ලයිට් එක කැන්සල් වුණොත් ඒගොල්ලෝ මොන වගේ ඔප්ෂන් එකක්ද දෙන්නේ කියන කාරණාව. ඉතින් මොකද හැබැයි දැම්මම ඔයාට කියන්නේ ෆ්ලයිට් කැන්සලේෂන් එකක් වෙන්නේ නැතුව, ෆ්ලයිට් ඩිලේ එකක් වෙන්නේ නැතුව ඔයාට ඒ වගේ ඔප්ෂන් එකකට යන්න විදියක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ෆ්ලයිට් එක කැන්සල් වුණාම ෆ්ලයිට් එක ඩිලේස් වෙනවා නම් තමයි එයාර්ලයින්ස් වලින් ඒ අප්ඩේට් එක ඒජන්ට් හරි නැත්නම් ඔන්ලයින් හරි ඒගොල්ලෝ රිලීස් කරන්නේ. ඒගොල්ලෝ එහෙම රිලීස් කරාට පස්සේ තමයි ඒ වගේ චේන්ජස්, ඒ වගේ ෆ්‍රී ඔප්ෂන්ස් වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි හිතමු ඔයාගේ ෆ්ලයිට් එක තියෙන වෙලාවට වඩා පරක් වෙලා යන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ෆ්ලයිට් එකට තියෙන වෙලාවට වඩා කලින් යන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන්ම ඔන්ලයින් එකේ ටිකට් එක ඉෂුව කරපු කෙනෙක් නම් ඔයාගේ contact number එක, email address එක සක්‍රියව තියාගන්න. මොකද ඔයාට ඒ හැම අප්ඩේට් එකක්ම එක්ක SMS එකක් නැත්නම් WhatsApp එකක් එහෙම නැත්නම් email එකකින් තමයි ඒගොල්ලෝ ඉන්ෆෝම් කරන්නේ. ගොඩක් වෙලාවට කෝල් කරනවා හරි අඩුයි. මුලින්ම අප්ඩේට් එක එන්නේ email එකේ, WhatsApp එකේ, SMS එකේ. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ contact numbers, ඔයාගේ contact details අප්ඩේට් කරලා තියාගන්න. ඔයාගේ ෆ්ලයිට්ස් වල ඔයා travel agent කෙනෙක්ගෙන් නම් ටිකට් එක ඉෂුව කරේ. ඒ travel agent අත ඔයාගේ contact එක දෙන්න, ඔයාගේ email addresses දෙන්න, අප්ඩේට් කරලා තියන්න කියලා. මොකද මේ තියෙන සිටුේෂන් එකේ අපිට කොයිම විදියකින්වත් විශ්වාස කරන්න බෑ මොකක්ද ඊළඟ මොහොතේ වෙන්නේ කියන දේ. ඉතින් ඒක එක කාරණාවක්. ඒක ඊට අමතරව අපිට කතා කරන්න තියෙන්නේ ඔයාගේ companies වලට ඔයගොල්ලෝ companies ඔයාගේ company එකෙන් ඔයාගේ ටිකට් එක ඉෂුව කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් අප්ඩේට් එකක් තියෙන්න ඕනේ. ඔයාගේ company එකේ ටිකට් ඉෂුව කරන කෙනාට කියලා තියන්න. මොන හරි ෆ්ලයිට් ඩිලේ එකක් වුණොත් ඉන්ෆෝම් කරන්න immediately. ෆ්ලයිට් කැන්සලේෂන් එකක් වුණොත්
ඉන්ෆෝම් කරන්න ඉමීඩියට්ලි කියන දේ. ඒ වගේම තමයි ඔයා ට්‍රාන්සිට් ෆ්ලයිට්ස් වල යනවා නම් ඔයාගේ ට්‍රාන්සිට් ෆ්ලයිට්ස් වල ට්‍රාන්සිට් ටයිම් එක පොඩ්ඩක් වැඩිපුර තියාගන්න නිතරම try කරන්න. මොකද සාමාන්‍යයෙන් පැය එකමාරේ ට්‍රාන්සිට් වලට යන්න එපා මේ මොහොතේ. මොකද මොනවා හරි ඩිලේස් වුණොත් ඔයාට ඊළඟ ෆ්ලයිට් එක ඔයාගේ කනෙක්ටිං ෆ්ලයිට් එක මිස් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් අන්න ඒ කාරණාව අනිවාර්යෙන්ම මතක තියාගන්න. මොකද ට්‍රාන්සිට් ෆ්ලයිට්ස් වල තියෙන ඉෂුව එක ඔයාට ෆ්ලයිට් එක මිස් වුණොත් සමහරලාට ඔයාට ඊගාවට තියෙන ෆ්ලයිට් එකට යන්න බැරි වෙයි. සමහරලාට ඔයාට ලොන්ග් ලේවර් එකක් ස්ටේ කරන්න වෙයි ට්‍රාන්සිට් ඒරියා එකේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඔයාගේ ට්‍රාන්සිට් ෆ්ලයිට්ස් නම් යූස් කරන්නේ නිතරම පැය 2ක 3ක අඩුම ගානේ වෙලාව තියාගෙන ට්‍රාන්සිට් ෆ්ලයිට්ස් බුක් කරගන්න. මොකද අපි ගොඩක් වෙලාවට ට්‍රාන්සිට් ෆ්ලයිට්ස් පාවිච්චි කරනවා ඔයාගේ ටිකට් එකේ ෆෙයා එක අඩු කරගන්න. ඊට අමතරව මම අර කිව්ව විදිහට ඔයාගේ ෆ්ලයිට් එක කැන්සල් වුණොත් ඩිලේස් වුණොත් ඔයාට එයාපෝට් එකේදී අනිවාර්යයෙන්ම කතා කරන්න අයිතියක් තියෙනවා. එයාපෝට් එකේ ඉන්න ස්ටාෆ්ට ඔයාට අනිවාර්යයෙන්ම ට්‍රැවල් කරන්න ඕන මේ ෆ්ලයිට් එකේ මේ ටයිම් එකේ. අන්න ඒක නිසා අපිට ඉමීඩියට් ඔප්ෂන් එකක් දෙන්න කියන දේ. මොකද ඔයාට ඒක ඉල්ලීම කරන්න අයිතියක් තියෙනවා. මොකද ඔයාට කන්ෆර්ම් සීට් එකක් එක තමයි ඔයා එයාපෝට් එකට ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා ඔයා ඔයාගේ ඊගාවට තියෙන ඔප්ෂන් එකට නිතරම try කරන්න. ඔයාට මේ ෆ්ලයිට් එක කැන්සල් වෙනවා නම් ඔයාගේ ෆ්ලයිට් එක ඔයා හිතනවට වඩා ලොකු ඩිලේ එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉමීඩියට්ලි ඊගාවට තියෙන ෆ්ලයිට් එක සමහරලාට වෙන එයාලයින් එක වෙන්න පුළුවන්. හැබැයි ගුවන් සමාගම් වලට හැකියාවක් තියෙනවා ඔයාට ඊගාව වෙන ෆ්ලයිට් එක හරි ඉමීඩියට් ෆ්ලයිට් එකකට ඔයාගේ සේම් ටිකට් එක රීෂු කරලා දෙන්න. අන්න ඒ වගේ ඔප්ෂන්ස් එයාලයින්ස් වල තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට මේ වගේ සිටුේෂන් එකකට ෆේස් කරන්න වුණොත් මෙන්න මේ දේවල් ගැන අප්ඩේට් එකේ ඉන්න ඕනේ. ඔයා ඔන්ලයින් එකේ ටිකට් එක ෂෝ කරපු කෙනෙක් නම් නිතරම ඔයාගේ ඊමේල් එක WhatsApp එක ඒ වගේම SMS එක ගැන ඇලර්ට් එකේ ඉන්න ඕන. මෙන්න මේ දේ තමයි මට මේ වීඩියෝ එකේ කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් ඔයාට මේ ගැන තවත් දේවල් දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහාට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාට මේ වීඩියෝ එක වැදගත් නම් ඔයාගේ යාළුවොත් එක්ක ඔයාගේ මේ රටවල් වල ඉන්න යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. එහෙමනම් සුබ දවසක්.